ගොඩම ගොඩ කාලෙකින් ව්ලොග් එකක් අරන් ආවා. ඒකත් ඔයාලා ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ ඩේ ව්ලොග් එකක්. අපි බලමු මම මොනවද කරන්න කියලා. මුලින්ම අහන්න ඕනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මොකද මේ දවස්වල ගම් වතුරයි තනයන් වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. තව සතුටු ආරංචියක් තියෙනවා මගේ YouTube channel එකේ 1k subscribers වෙනවා. ඒකට ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉතින් අද දවසේ මම ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නවා. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ මේක cover, room එක cover එකක්, Q&A vlog එකක්. Q&A vlog එක මම පස්සේ ගේන්නම් ඔයාලට. මේ කිව්වනම් පස්සේ මේ වාර විභාගය ඉවරනන් පස්සේ මම ඔයාලට අනිවාර්යෙන් Q&A vlog එකක් ගේන්නම්. ගොඩම ගොඩ කාලෙකින් තමයි මම ඔයාලට vlog එකක් ගේන්නේ. තව ඔයගොල්ලන්ට ඕනේ vlog තියන්න යන්න. ඔයාලගේ මම කලින් දාපු vlogs වලට ගොඩක් හොඳ comments වල තිබ්බ thank you. අපි ඔයගොල්ලෝ කියනම් බලන්න මම vlog එක මොනවද කරන්න කියලා. ඔයගොල්ලෝ පාඩම් කරන ගමන් තමයි හිටියේ මට ඔයගොල්ලෝ තම විදිහට 11ට වගේ මම නැගිටිත් 10ට වගේ ඊට පස්සේ පාඩම් කරන්න පටන් ගත්තා. මොකද මට 3ට ක්ලාස් 3 ඉඳන් මට 5 විතර වෙන ක්ලාස් 5 වෙනකන් ක්ලාස් ඊට පස්සේ හැමෝම මම යන්නේ අපේ මංගලාගේ ගෙදරට. ඒ කියන්නේ පුංචි ගෙදරවගේ. මෙහෙ ඒගොල්ලන් ගෙදරට ගිහිල්ලා ටිකක් කර ඉඳලා එහෙන් තමයි එන්නේ. වශයක් දාගෙන ඉන්නම්. ඔය මම නිකන් ගත්ත වීඩියෝස් ටිකක් බලලා මම අදත් මේ ටිකක් අස් කරා. ඔයාලා බලන්නකෝ මම නිකන් ගත්ත වීඩියෝස් ටික. මේක මම ගොඩ දවසකට කලින් ගත්ත vlog එකක් නිසා ඔය දවස්වල තිබ්බ වෙදර් එක. ඉන්නේ අපේ නංගි ක්ලාස් යන්න ඇඳුම් හදාගත්තා. ඔය මම නාන නිසාද හොඳට තෙල් ගාලා තමයි නාන්නේ. මම හැම වෙලාවෙම තෙල් ගන්නෑ. මොකද නිකන්ම තියෙන්නේ ක්ලාස් යද්දි ගන්න නාන්න කලින් දවස් විතරයි මම තෙල් ගන්නේ. අයින් මම ලෑස්ති වුණා guys. මේ තියෙන මම අදගත්ත ඇඳුම්. මේ අපේ නංගි දාගෙන එන සෙරප්පු දෙක. ඔය මම කොණ්ඩෙත් දාගත්තා. මම කොණ්ඩෙත් දාගන්න විදි වීඩියෝ එකක් ගත්තේ නැහැ. පස්සෙලා කියලා ඒක නම් ඉතින් ලේසියිනේ. ඔයාලට කියලා දෙන්න විදිහක් නැහැ. දැන් කන්න ඕනේ. අතනින් පස්සේ තියෙන මම ක්ලාස් ගිහලා ඇරිලා ආවා. පස්සේ තියෙන වීඩියෝස් ටික ටේ බිව්වා. ඊට පස්සේ ආයේ මම පාඩම් කරන්න තමයි හදන්නේ. පටාගෙන ක්ලාස් එකේ හෝම්වර්ක් ටිකක් දෙන්න ඒ ටික කරා. මම හිතන්නේ මම සතියකට එක vlog එකක් දාන්නවා කියලා හිතන් ඉන්නේ. ඒනට මම සති 3කින් විතර තමයි මේ vlog එක අප්ලෝඩ් කරන්නේ ඔයාලට. මේ වගේ vlogs ගොඩක් තියෙනවා මම කරලා ඔයාලට දාන්නම්. මට දාන්න වෙලා යනවනේ. මට පැයක් විතර යනවා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න එපා වෙනවා ටිකකට. අනික එඩිට් කරද්දිත් එහෙමමයි. දැන් මම මෙහෙම වොයිස් කට් කර ඉද්දි ඒක මේ මම ගිහින් ඉවරලා දැන් මකන්න ඕන තැන් මකද්දි ඔක්කොම ටික වැරදිනවා. මම ආයේ ඔයගොල්ලන්ට මේ දෙවෙනි පාර මේ vlog එකේ වොයිස් කට් කරන්නේ. එපා වෙනවා එතකොට. ඔයාලා නෑ ඉතින් vlog කරන එකත් මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා ඔයගොල්ලෝ WhatsApp channel එකට මේ ෆලෝ කරේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔයගොල්ලෝ ෆලෝ කරන්න. මම වැඩ කරලා ඉවරයි. ටික ඉවරයි.
අපේ ගෙදරෙද්දි ආච්චි මේ අච්චරු හදලා තියෙනවා. ඊට පස්සේ ආයෙ පාඩම් කරන්න ආවා. මේ පුරවැසි විභාගෙට මම පාඩම් කරනවා. එක්කෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මේ එක්සෑම් එකද පැය 12ක් පාඩම් කරන රෑ පාඩම් කරන හරි පැය 12ක් පාඩම් කරන එක හරි පැය 12ක චැලෙන්ජ් එකක් කරන්න අමාරුයි නේද? මම ඔයගලන්ට දෙන්න ස්ටඩි චැලෙන්ජ් හැබැයි පැය 12ක් කරන දවසෙන් දාගන්න. ඒක අමාරුයි මට ටිකක් ඒක කරන්න ඕනේ. අනිත් නයිට් ටයිම් ස්ටඩි කරන මම දැන් මම කොහොමද මතක නැහැ. නයිට් ටයිම් ස්ටඩි කරනවා නයිට් ටයිම් ස්ටඩි කරනවා මම උදේට පාඩම් කරන කෙනෙක්. බලන්න මාත් try කරලා බලන්න නයිට් ටයිම් ස්ටඩි වලදී කරන්න මට වෙනකම් පාඩම් කරන්න හිතෙන්නේ උදේට හරි හවස එකයි. ඒක පාඩම් දෙකකට මම පාඩම් කරන්න හිතන්නේ. එයාට කියන්නේ ඔය දැන් මම ස්ටඩි කරන 7ට 8ට 9ට 10ට අන්න ඒ ටික වෙනකම් මට ස්ටඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ටික නිදිමත හැදෙනවා. කම්මැලි වෙනකම් අර පාඩම් කරන්න හිතනවා මම පාඩම් කරනවා. ඔයාලා කොයි වගේ ටයිම් එකකද පාඩම් කරන්න කියලා කමෙන්ට් කරන්න යන්නකෝ. සමහර ඒවා ක්ලියර් නැතුව බලන්න මේකෙදී ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මම ආයේ ඔයාලා නිසා අන්ස්ටෝල් කරලා හරි කරලා මේ මෙතන නම හරි ඔයාලා account එක හරි නම යොමු වෙනවා ඒක දෙන්න ඊට පස්සේ ගහ අරගෙන මේ පල්ලෙහාට දාන්න. ඊට පස්සේ ඔයාලා මේකෙදි කරන්නේ ඔයාලා පාඩම් කරද්දී මේ ෆෝන් එක ඔෆ් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ power off කරලා නෙමෙයි off කරලා ෆෝන් එක on කරන්නේ නැතුව එහෙම ඉන්න ඕනේ. මේක ඔයාලා එතකොට off කරලා ඉන්න වෙලාව ගන්න මේ ගස් ගොඩක් අරට හිටවන්න පුළුවන්. විනාඩි 25කට එහෙම දැම්මම කල්ලෙන්න බලන්න. වගේ හදාගන්න පුළුවන්. ඊළඟ ඇප් එක තමයි Duolingo. මේකත් මම ගොඩක් වෙලාට ගහන්න ප්ලේ කරන ගේම් එකක්. හොඳයි. ඉතින් මේක භාෂා ඉගෙන ගන්න තමයි තියෙන්නේ. මේ
ඔයාලට කැමති මේ අර අන්නාම මේ කැමති භාෂාවක් ඕක මුලින්ම එද්දි අහනවා ඔය කාගෙන්ද මේක දැනගත්තේ මොනවාටද මේක ඉගෙන ගන්නේ ඔය කොච්චරක් ඉගෙනගෙන තියෙනවද ඔයාගේ වයස කීයද ඔයාගේ නම මොකක්ද අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් අහනවා ඒවට ඔය හරියට උත්තර දාන්න ඕනේ ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ එන්නවා වැරදි නම් වැරදි කියලා ගන්නවා හරි නම් ඔන්න කොළ පාටින් ගන්නවා එහෙම හදාගන්න මම ඔකෙන් ඉගෙන ගන්න කොරියන් භාෂාව අර මේ වගේ ගේම්ස් ගොඩක් තියෙනවා අර හදාගන්න පුළුවන් බලන්නකෝ මම කරන විදිය ගොඩක් ගේම්ස් තියෙනවා ඔයාලට ප්ලේ කරන්න පුළුවන් ඔයාලා මුල ඉඳන් ඉගෙන ගන්නවා නම් මුල ඉඳන් ඉගෙන ගන්නවා කියලා එතනින් අයිකන් එක දෙන්න ඕනේ ඊට පස්සේ ඔයාලට මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් thank you vlog එක බලුවට මම උදේින් කතා කරන්නේ නැත්නම් අපේ අක්කා ඉන්නවා මට ලැජ්ජයි thank you vlog එක බලුවට ඔයාලා අද vlog එකට කැමති නම් like කරන්න share කරන්න මේ vlog එක ගැන හිතන comment කරන්න ඊළඟට වුණ vlog එකක් comment කරන්න bye love you